හායි යාළුවනේ කොහමද ඔයාලට? නිවාඩු දවසක් එනවා කියලා බලාගෙන ඉදි ගමනේ යා කියලා එළියට බහලා ඔන්න පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න හැමදාම වගේ මේ යන්න එකටම ගෙදරට ඕන බඩු ගන්න. ඉතින් නිවාඩු දවස කියන්නේ ටිකක් නෙමෙයි ගොඩක් පරක් වෙලා නැගිටින දවසක් නිසා එළියට බහින්නෙම ගෙදරින් කන්නේ නැතුව එළියෙන් කන්න බලාගෙනමයිනේ. අපේ චූටි මැනිකට උදේ නැගිට ගමන් බර්ගර් බඩගින්නක් ආපු නිසා හම්බර්ගර් කන්න යමු කියලා ඔන්න අපි ගියේ මැක් එකට. ඔන්න එතකොට තමයි මතක් වුණේ අර අපි හැමදාම කන ස්පයිසි චිකන් බර්ගර් එක මේ මාසේ කියන්නේ ජනවාරි මාසෙන් ඉවර වෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක කරාට මේක මම දාද්දි ඔය කියන ස්පයිසි චිකන් එහෙමත් නැත්නම් සුපර් චීකි බර්ගර් එක ඉවර වෙලා වෙන බර්ගර් එකකුත් ඇවිල්ලා තියෙද දන්නේ නැහැ. ඉතින් අපි මේ ආස කරන බර්ගර් එක ඉවර වෙනවා කියවට ඒකත් හරියටම දන්නේ නැහැ. Facebook එකේ ගියපු පෝස්ට් වලින් තමයි මමත් දැනගත්තේ. මොනවද කන්නේ කියලා ඇහුවට මැක් එකට ඇවිත් බර්ගර්ස් තෝරලා අවසානට ස්පයිසි චිකන් බර්ගර් එකක් කන කෙනෙක් තමයි මම. පොඩි ස්පයිසි එකක් එක්ක ඇත්තට මේකේ දාලා තියෙන සෝස් එක තමයි ඒකට හේතුව. ඔන්න ඉතින් අපි දෙන්න අවසාන පාරට කන ස්පයිසි චිකන් බර්ගර් එක මේක කියලා හිත හදාගෙන ටේබල් එකේ ඉඳන් ඕඩර් එකක් දැම්මා. චුටි මැනික ඉතින් ඕක කන්න ආස නැහැ. එයා කන්න ආස එක් බර්ගර් නිසා ඔන්න එයාට එක් බර්ගර් එකක් තමයි දැම්මේ. ඉතින් ඔය විදිහට අපේ චුටි මැනිකගේ බර්ගර් ආසාව ඉවර කරපු නිසා දෝනි සතුටින් නැත්තම් ඉතින් වෙන්නේ බර්ගර් බඩගින්නට තව කඩචෝ බඩගිනි එකතු වෙලා දවසේ අපේ වැඩ ටික ඉවර කරගන්න බැරි වෙන එක විතරයි. ඔය විදිහට එයාව සතුට කරන්න ගිහින් එයා විතරක් නෙමේ ඔන්න අපිත් සතුට වෙන. ඇත්තටම ඔය ස්පයිසි චිකන් බර්ගර් කිවරුණාද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. ගිහින් එන්න.